සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරාද කොහොමද හරියට බලාගන්නේ? අද වීඩියෝ එකෙන් අපි කතා කරමු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරාද කොහොමද හරියටම නිකුත් කරා කියලා බලාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි තාමත් ඔයා අපේ YouTube channel එක subscribe නොකරනම් මේ වීඩියෝ එක බලන්නේ දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. මුලින්ම ඔයාලා කරන්න ඕනි පල්ලෙහා description එකේ දාලා තියෙන link එක touch කරන්න. මත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ තියෙන web browser එකකට ගිහිල්ලා මේ තිරේ පෙන්නන විදිහට type කරලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ website එකකට ඔයාලව අරගෙන යයි. ඊට පස්සේ ඔයාලට ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා select the exam කියලා තියෙනවා. අන්න එතන touch කරලා ඉවරලා සාමාන්‍ය පෙළ විභාගයට අදාළ එක touch කරලා ඉදිරියෙන් තියෙනවා select the year කියලා. අන්න එතන touch කරාම 2025 වරහන් 2026 කියලා තියෙනවා නම් ඔයාලගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ යාළුවෝ බොරුවට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරා කියලා කිව්වොත් ඔයා අනිවාර්යෙන් මේ විදිහට කරලා බලන්න. එතකොට ඔයාලට ඇත්තටම බලා ගන්න පුළුවන් ඇත්තටම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරාද නැද්ද කියලා. ඉතින් මතක් කරන්න ඕනි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන් ඔයාලගේ phone එකට අපේ YouTube channel එක subscribe කරලා තියාගත්තොත්. ඒ නිසා අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.